ආයුබෝ අපි අද කතා කරන්න යන්නේ අධ්‍යයන පොදුසහභාගී පත්‍ර සාමාන්‍ය පෙළ 2019 ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ විෂයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න 4 සිද්ධි අධ්‍යයනය සම්බන්ධව. හරි. අපි දැන් පේපර් එක ගැන අවධානය යොමු කළොත් මුලින්ම අපි කරන්න ඕන ප්‍රශ්න හොඳින් කියවන්න ඕන. මොකද නැත්නම් සෑහෙන්න chance එක වැඩි ඔයාට වරදින්න. ඔය බලමු 2019 ප්‍රශ්න පත්‍රය මෙන්න මෙහෙමයි තියෙන්නේ. පහත් සඳහන් සිද්ධි ඇසුරෙන් අංක 1 සිට 4 තෙක් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. හරි. මම කලින් කිව්වා වගේ මේ ප්‍රශ්න ටික හැදෙන්නේ 10 වසරේ ව්‍යාපාර අධ්‍යයනයේ පළවෙනි පාඩම් ටික ආශ්‍රය කරගෙන තමයි. ව්‍යාපාර පදනම, ව්‍යාපාර පරිසරය, ව්‍යාපාර සංවිධානය. ඉතින් හැම අවුරුද්දකම මේ වගේ සිද්ධි අධ්‍යයනයක් දෙනවාට ඔයාලට මේ සිද්ධිය ආශ්‍රයෙන් තමයි ප්‍රශ්න අහන්නේ විභාගෙදී. එතකොට ඔයාලට මේ සිද්ධිය කියවෙන්නේ නැද්දී ඔයාලට දැනෙන්න ඕන මෙන්න මේ ප්‍රශ්න ටික මෙයා අහයි කියලා. ඒ තරම් ඇඟට හුරු වෙන්න ඕන මෙන්න මේ ප්‍රශ්න. අපි දැන් කියමු 2019 වසරේ තියෙන ප්‍රශ්නය. ගොවිපළෙහි වැඩ කරමින් සිටින අතරතුර ඇති වූ පිපාසය සංසිඳුවා ගැනීමට විවිධ සේවා සම්පකාර සමිතිය මගින් පවත්වාගෙන ලබන මිහිරි රසහල වෙත ගිය කමලා පළතුරු බඳුනක්ද විමලා කිරිවීදුරුවක්ද මිලදී ගන්නා ලදී. බොහොම පුංචි සිද්ධියක් තියෙන්නේ. මේ සිද්ධිය ආශ්‍රයෙන් තමයි අංක 1 2 3 සහ 4 කියන ප්‍රශ්න 4 සමන්විත වෙලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම පළවෙනි ප්‍රශ්නේ කියමු. මිහිරි රසහල විසින් සපුරාලන ලබන මිනිස් අවශ්‍යතාවය කුමක්ද? මම මේ සම්බන්ධ පාඩම කිව්වොත් 10 වසරේ පළවෙනි පාඩම ව්‍යාපාර පදනම. දෙවෙනි ප්‍රශ්නේ බලමු. මිහිරි රසහල අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක්ද කියලා අහනවා. ප්‍රශ්නේ සමන්විත වෙලා තියෙන්නේ 10 වසරේ තුන්වෙනි පාඩම ව්‍යාපාර සංවිධාන පාඩමත් සමග. තුන්වෙනි ප්‍රශ්නේ බලමු. ඊට සිද්ධිය අනුව කමලාගේ හා විමලාගේ අවශ්‍යතා හා උවමනා සම්බන්ධ ප්‍රශ්නයක් අහලා තින්නේ. ඒකත් ව්‍යාපාර අධ්‍යයනයේ 10 වසරේ පළවෙනි පාඩම ව්‍යාපාර පදනමේ පාඩමේ කොටසක්. සහ හතරවෙනි ප්‍රශ්නේ සමන්විත වෙලා තියෙන්නේ මිහිරි රසහල භාවිත කරන පළතුරු අයත් වන නිෂ්පාදන සාධකය කුමක්ද? මේකත් 10 වසරේ පළවෙනි පාඩම ව්‍යාපාර පදනම් පාඩම හා සම්බන්ධ ප්‍රශ්නයක්. ප්‍රශ්න වලට යන්න කලින් කැමති 10 වසරේ ව්‍යාපාර පදනම කොටසින් මොන වගේ දේවල් ටිකක්ද ආවරණය වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම ව්‍යාපාරයක් යනු කුමක්ද? ව්‍යාපාරයක් බිහි වුණේ කොහොමද? ව්‍යාපාර සංකල්ප. ඊපස්සේ තියෙනවා පාරිභෝගික අවශ්‍යතා සහ උවමනා. පාරිභෝගික අවශ්‍යතාවක් කියන්නේ මොකක්ද? පාරිභෝගික උවමනාවක් කියන්නේ මොකක්ද? ඒ දෙක එකිනෙකට වෙනස්. ඒ සම්බන්ධව සමන්විත වෙලා තිනවා. ඊට පස්සේ ව්‍යාපාරයක අරමුණු මොනවද? ඊට කලින් මම කියන්න ඕන අවශ්‍යතා සහ උවමනා හැඳින්වීමක් පුළුවන් වෙන්න ඕනේ. වගේම අවශ්‍යතා සහ උවමනා වෙන් කරලා හඳුනා ගන්න ලක්ෂණ තියෙනවා. ඒක ගැන අවබෝධයක් තිබිය යුතුයි. ඊට පස්සේ නිෂ්පාදන ව්‍යාපාර, භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර, සේවා නිෂ්පාදන ව්‍යාපාර. ඊට පස්සේ තියෙනවා නිෂ්පාදනය කියන්නේ මොකක්ද? නිෂ්පාදිතය කියන්නේ මොකක්ද? නිෂ්පාදන ක්‍රියාවලිය සහ වැදගත්ම කොටසක් විදිහට අපිට කියන්න පුළුවන් නිෂ්පාදන සාධක මොනවද කියලා. ප්‍රධානම කොටසක් තමයි පාඩමේ ඇල්මැති පාර්ශව. ඉදිරියේදී අපිට ප්‍රශ්න අනිවාර්යයෙන් මුණ ගැසෙයි. මේ සම්බන්ධ මේ හතරේ තිබ්බේ නැතුණාට අනිවාර්යෙන් ඇල්මැති පාර්ශව පිළිබඳ ප්‍රශ්න ගොඩක් වෙලාවට විභාගෙ තියෙනවා. හරි. පළමුවම කැමති මේ පළවෙනි ප්‍රශ්නට අදාළව මිනිස් අවශ්‍යතා සහ උවමනා සම්බන්ධව පුංචි හැඳින්වීමක් කරන්න. ව්‍යාපාර ගිණුම් කරන අධ්‍යයනයේදී අවශ්‍යතා සහ උවමනා කියන සංකල්පයක් බිහි වෙලා තියෙනවා. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් අවශ්‍යතා සහ උවමනා කියලා කියන්නේ සමාන දෙයක් කියලා. හැබැයි අවශ්‍යතාවයක් සහ උවමනාවක් අතර කොමස් කරගෙන ඉන්න දන්නවා අනිවාර්යයෙන්ම ලොකු වෙනසක් තියෙනවා. අවශ්‍යතාවය කියන ගත්තාම අවශ්‍යතාවය කියලා කියන්නේ මිනිසා විසින් අනිවාර්යෙන්ම සපුර ගන්න ඕන දේවල්. මේ දේවල් මිනිසා විසින් අනිවාර්යෙන්ම සපුර ගන්න ඕන. නමුත් උවමනා කියන දේවල් එහෙම නැහැ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අවශ්‍යතාවය අපිට ගන්න පුළුවන් ආහාර. මේ ආහාර කියන අවශ්‍යතාවය ගත්තාම මේක මිනිසා විසින් අනිවාර්යෙන්ම සපුර ගන්න ඕන. නැත්නම් මිනිසාට ජීවත් වෙන්න බෑ. ඉතින් ආහාර කියලා කියන්නේ මිනිස් අවශ්‍යතාවය. ඒතර උවමනාවක් වෙන්නේ මෙන්න මේ අවශ්‍යතාවය සපුරා ගන්න විවිධාකාර වූ ක්‍රම තියෙනවා මිනිස්සුන්ට. ඒකට උදාහරණයක් විදිහට ආහාර කියන අවශ්‍යතාවය මිනිසුන්ට එක එක විදිහට ඉෂ්ට කරගන්න පුළුවන්. කෙනෙක්ට බත් කන්න පුළුවන්. තවත් කෙනෙක්ට පාන් කන්න පුළුවන්. ওই විදිහට
මේ අවශ්‍යතාවය මිනිසාට හැමෝටම පොදු මේ අවශ්‍යතාවය සපුරා ගන්නා විවිධ ක්‍රම සහ ස්වරූපයන් වලට කියනවා උවමනාවක් කියලා. ඒතර මිනිසෙක් අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕන දේවල් තමයි අවශ්‍යතාව කියලා කියන්නේ. උවමනා කියලා කියන්නේ මෙන්න මේ අවශ්‍යතාවය සපුරා ගන්නා වූ විවිධාකාර වූ ක්‍රම උවමනා විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට බැලුවොත් එහෙම අවශ්‍යතාව සහ උවමනා වෙන්නේ වශයෙන් අවශ්‍යතාව කියන දේවල් මම ඉස්සෙල්ලා කිව්වා වගේ සීමිතයි. මේ අවශ්‍යතාව මිනිසුන්ට අවශ්‍ය අනිවාර්යයෙන්ම අවශ්‍ය දේවල් ජීවත් වීමට උවමනා කියලා කියන්නේ මෙන්න මේ අවශ්‍යතාවය සපුරා ගන්නා වූ විවිධ ක්‍රම සහ ස්වරූපයන්. ඒතකොට ඒ වගේම අපි ගත්තොත් එහෙම අවශ්‍යතාව කියන දේවල් බොහොම සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ආහාර, ඇඳුම්, නිවාස, ආරක්ෂාව, සෞඛ්‍ය, සංවේදනය, ප්‍රවාහනය, විනෝදය ඔන්න ඔය විදිහට අවශ්‍යතාව කියන ඒවා බොහොම සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. එනේ මිනිසා අනිවාර්යෙන්ම මේ දේවල් සපුරා ගත යුතුයි. අපි ගත්තොත් උවමනා මම ඉස්සෙල්ලා කිව්වේ අවශ්‍යතාව සපුරා ගන්න විදිහට තමයි උවමනා කියලා කියන්නේ. අපි උදාහරණයක් විදිහට ආහාර ගත්තොත් එහෙම ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න. වත් කන්න පුළුවන්, නැට්ට පාන් කන්න පුළුවන්, තවත් කෙනෙක්ට තවත් මොනවා හරි. මෙවුවා අවශ්‍යතාව වගේ සීමිත නැහැ. උවමනා කියන දේවල් සංකීර්ණයි. ඒ වගේම අවශ්‍යතාව කියන දේවල් අපිට අලුතෙන් නිර්මාණය කරන්න බෑ. හැබැයි උවමනා කියන දේවල් අපිට ඕන තරම් අලුතෙන් නිර්මාණය කරන්න බෑ. ඇඳුම් ගත්තොත් ඇඳුම් කියන අවශ්‍යතාවය අපිට සපුර ගන්න පුළුවන්. කමිසයක්, කලිසමක්, ගවුමක්, සාරිය ඔය ඕන කියන ඕන විදිහට. ඒතර ඒ සපුරා ඇඳුම් කියන අවශ්‍යතාවය සපුරා ගන්න එක තමයි ක්‍රම තමයි අපි උවමනා කියලා කියන්නේ. මේ විදිහටම ඇඳුම් නිවාස කෙනෙක් තනිමහල් නිවාස, තවත් කෙනෙක් දෙමහල් නිවාස, තෙමහල් නිවාස, විතර ආරක්ෂාව, සෞඛ්‍ය කෙනෙක්ට කැමති නම් පුළුවන් රාජ්‍ය අධ්‍යාපනය, පෞද්ගලික අධ්‍යාපනය, එහෙම අවශ්‍යතා සපුරා ගන්න විවිධාකාර වූ ක්‍රම උවමනා විදිහට හඳුන්වන්න පුළුවන්. හරි. එතකොට අපි දැන් 2019 වසරේ ප්‍රශ්නේ බැලුවොත් මුලින්ම මම එකපාරක් කියවන්න නැවත පාරක් සිද්ධිය ගොවිපළෙහි වැඩ කරමින් සිටින අතරතුර ඇති වූ පිපාසය සංසිඳුවා ගැනීමට විවිධ සේවා සම්ප්‍රකාර සමිතිය මගින් පවත්වාගෙන ලබන මිහිරි රසහල වෙත ගිය කමලා පළතුරු බඳුනක්ද විමලා කිරි වීදුරුවක්ද මිලදී ගන්නා ලදී. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මිහිරි රසහල විසින් සපුරාරනු ලබන මිනිස් අවශ්‍යතාවය කුමක්ද? මම කලින් කිව්වා මිනිස් අවශ්‍යතාව බොහොම සුළු ප්‍රමාණයක් තියෙන්නේ. ඒත් අපි බලමු මේ ප්‍රශ්න මේ උත්තර හතරේ තියෙනවා මුලින්ම ආහාර, sannivedane, නිවාස, අධ්‍යාපනය. බොහොම පහසුයි. මොකද මේ කතාවේ මේ සිද්ධියේ කියන්නේ පිපාස සංසිඳවීමක් සම්බන්ධයෙන්. ඒ නිසා අපිට ලේසියෙන් අඳුර ගන්න පුළුවන් මෙතන එන උත්තරේ අංක 1 ආහාර. හරි. අද අපි පළවෙනි ප්‍රශ්නේ කතා කරා. ඉතින් ඊතුරු ප්‍රශ්නත් මේ විදිහට ඉස්සරහට කතා කරන්න අපි සමග එකතු වෙනවා. ඔබට